Hello guys, welcome to our YouTube channel. ඉතින් අද අපේ YouTube family එකේ පළවෙනි වීඩියෝ එක තමයි මේ අප්ලෝඩ් කරන්නේ. අපි අලුතෙන්ම තමයි YouTube family එකට එකතු වුනේ. ඉතින් මේ යන ගමනේදී අපි ඔයගොල්ලොත් එක්ක vlogs ගොඩාක් share කරගන්න බලාපොරොත්තුෙන් ඉන්නවා. අපිට පුංචි වෙලාවක් හම්බුණා පොඩ්ඩක් විනෝද වෙන්න. එතකොට අපිට දුර තැනකට යන්න වෙලා විදිහක් නෑ. මේ වෙලාවේදී වෙලාව 3:04 වගේ වෙනවා උස. එතකොට අපිට දුර තැනකට යන්න බෑනේ. අපි කල්පනා කරා අපිට ළඟම තැනකට විනෝද වෙන්න යන්න. ඒ තැන තමයි මොරගල්ල බීච් එක. ඉතින් අද මගේ හස්බන්ඩ්ුයි දෙන්නම තීරණය කරා පොඩ්ඩක් එළියට ගිහිල්ලා නිදහසේ එන්න. ඒ තැනේදී අපි යන තැන තීරණය කරේ මොරගල්ල බීච් එක. දැන් අපි යන මේ තැන ගැන කතා කරොත් ඒක කළුතර ඉඳන් ආවොත් ඔයාලා ගෝල් රෝඩ් එකේ කෙලින්ම එන්න තියෙන්නේ. අලුත්චම ඉඳන් ආවොත් ගෝල් රෝඩ් එකේ කෙලින්ම එන්න තියෙන්නේ. ඔයාලට ගෝල් රෝඩ් එකෙන් ඇවිල්ලා බේරුවල පැත්තෙන් ඇවිල්ලා කන්ද විහාරෙත් පහු කරාට පස්සේ මොරගල්ල බීච් එකට යන තැන කොතනද ඇහුවොත් ඕනි කෙනෙක් කියයි ඒ හරිය. මොකද ඒ තරම් ඒ තැන ප්‍රසිද්ධයි. දැන් අපි මේ යන විදිය ඔයාලට තේරෙයි. දැන් දුර පළාතක එක්කෙනෙක් නම් ඔයාලා මොරගල්ල බීච් කියන එක මැප් එකේ සර්ච් කරන්න ඔයාලට ටක් ගාලා යන්න පුළුවන්. මේ තැන තමයි ඔයාලා මේ දැන් දැක්කේ. ඒක හරිම ලස්සන තැනක්. මේ වීඩියෝ එකෙන් අපිට ඒ ලස්සන ඔයාලට පෙන්වන්න බෑ. මොකද අත්‍තරම අපි ගාව තියෙන කැමරාස් එච්චරටම ක්වොලිටි නෑ. මේක ඔයාලා ඇස් දෙකෙන් දකින්නම ඕනි. මේ තැන ගැන කිව්වොත් මේක සාමාන්‍ය සංචාරක පාරාදීසයක් කියන්නත් පුළුවන් සංචාරකයෝ එන කාලවලදී. හැබැයි මේක ගොඩක් වෙලාවට අප්‍රසිද්ධ තැනක් කියන්න පුළුවන්. බේරුවල අලුත්චම මොග්ගොන ඒ අවට අය ගොඩක් වෙලාවට මේ තැන දන්නවා. නමුත් මම හිතන්නේ දුර අය මේ තැන දන්නවා කියලා. ඇත්තටම යාළුවනේ මේ මොරගල්ල බීච් එක හරිම ලස්සන තැනක්. ගොඩාක් කට්ටිය එනවා මෙතන නාන්න. මෙතන නාන්න ප්‍රධානතම හේතුව තමයි මුහුදේ නාන්න තියෙන්නේ. හැබැයි ගොඩාක් ආරක්ෂිතව. මොකද කියනවා නම් එතන මේ මොරගල්ල බීච් එක හරහා ස්වභාවිකම ගොඩනැගුණු වැටියක් තියෙනවා. හරියට නිකන් තාප්පයක් වගේ. ඔයාලට පේනවා ඉතින් මේ වීඩියෝස් වල පොඩි ළමයෙක්ට උනත් තනියෙන් බැහැලා නාන්න පුළුවන්. ඒ කියන්නේ ඒ වටේටම වැවක් වගේ ආවරණය වෙලා තියෙන්නේ. මොරගල්ල බීච් එකේ ඒ වැටේ තාප්පයක් වගේ බැඳිලා තියෙන. මට මේ වෙලාවේදී ඔයාලට මේක පෙන්නන්න බෑ. මොකද අපි එදා යන දවසේ පොඩ්ඩක් අපිට ඒ තැනට ය아가න්න හැකියාවක් ලැබුණේ නැහැ. ඇත්තටම ඒ තැනයි අපි ෂෝට් වීඩියෝ එකකින් හරි ඔයාලට ලස්සනට පෙන්වන්න බලාපොරොත්තුෙන් ඉන්නවා.